කල්පනා කරලා බලන්න පින්නතුනේ තේරුම් අවබෝධකම් තියෙන කාලේ ඉඳන් ඇඬුවනම් ඇඬුවේ කවුරු හින්දාද? අපි ගැන හිතලා අඬන අවස්ථා බොහොම අල්පයි සල්පයි. එහෙමනේ. මිනිස්සු අඬන්නේ අනුන් හින්දා. දැන් ඔය මහත්තයා දැන් ඔය කරුණු සියල්ලම ආධ්‍යාත්මික කාරණානේ. సంతానගත සිතුවිලිත් එක්ක උඩ යට එන කාරණා. නමුත් භෞතික ලෝකේ මිනිස්සු වැඩිපුරම හම්බ කරන්නේ අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? මිනිස්සුන් තමන්ගේ ජීවිතේ මේක හරි සංවේදී සිද්ධියක්. සැප සතුට තීරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ අනුන් මත. දැන් උදාහරණයක් විදිහට බලන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් බොහොම පහසුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. අපේ ගෙවල් දොරවල් වල තියෙන රන් රිදී ආභරණ තියෙනවානේ. ගෙදර ඉන්නකොටව තියෙන්නේ කබඩ් එක ඇතුළේ දැන් ගෙල්ලගෙන දින්නේ. මිනිස්සු ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන්නේ. ඒවා පළඳින්නේ මිනිස්සු අනුන්ට පේන්න. කවදාවත් අපේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නකොට ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් වලලු කරා බුද්දාගෙන ඉන්නවද? නැහැ. මිනිස්සු වැඩිපුරම ධනය හම්බ කරලා සුරක්ෂිත කරන්නේ මේ අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. ඊළඟට මිනිස්සු ගෙවල් දොරවල් අලංකාර කරන්නේ. ඒක තමන් නිදාගන්න කාමරය තමන්ගේ කුස්සිය කවදාවත් පිළිවෙලට පිරිසුදුව මේ මාබල් ටික අල්ලලා හොඳ මෙට් එක එහෙම නිදාගන්නේ නැහැ. මිනිස්සු වැඩිපුරම වියදම් කරන්නේ අනුන්ට පේන හරියට. ඉගෙන ගන්න ඕන කාරණයක් තමයි, තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපි මත. අපේ සැප සතුට තහවුරු කරන්න ඕන අපි මත. එතකොට මේ කාරණේදී බොහොම වැදගත් පුරුදු වෙන්න ඕනේ. අවශ්‍යතාවය ඉෂ්ට කරනවා විනා ආශාව පසුපස නොයයින්ට. මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්නට හේතුව අපිට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි කවදාවත් අපේ ආශාවන් සන්තර්පණය කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ කාරණේ ඔළුවේ තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියන තැනදීම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම අඩුයි පින්නතුනි. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියන තැන ඉන්නකොටම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම අඩුයි. බොහොම අඩුයි. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ. මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? අනුන් වෙනුවෙන් සැප සතුට තීරණය කරපු අපි. අනුන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදපු අපි. අනුන් වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය නාස්ති කරගත්ත අපි. තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ පින්නතුනේ මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. අපිට අපිවත් නැති වෙනවා. මරණානුස්සති කමඨහං දේශනාවේ තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. ඔත්පොළ වෙලා ඉන්නකොට එලොවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙනවා. එතකොට කිසිම කෙනෙක් තමන්ගේ ශක්තියට තමන්ගේ හෙවණැල්ලට නැහැ. ඒක තේරුම් ගන්නට තමයි උන්වහන්සේ මරණානුස්සතිය දේශනා කරේ ජීවත් වෙලා ඉන්න කාලය තුල. මිනිස්සුන්ට පුළුවන් නම් මේ කාරණේ ජීවත් වෙලා ඉන්නකොට තේරුම් ගන්නට. මිනිස්සු අතින් සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම ස්වල්පයි.